කෑම එක හොඳ නම් හොඳ කියන්න බෑ. හොඳ නැත්තම් හොඳ නෑ කියනවා. හොඳයි නම් හොඳයි. ආයි බොරු කියන්න ඕනේ නෑ. හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් ගෙනත් තියෙනවා තවත් සුපිරි කෑම. මගේ channel එකේ මම ඊට කලින් මේකේ වීඩියෝ එකක් දාලා නැහැ. අද ගියේ ගොඩගම King Meal එකට. ගොඩගම King Meal එක තියෙන්නේ ගොඩගම ටවුන් එකේ ඉඳන් පාදුක්ක පාරේ එන්න ඕනේ. පාදුක්ක පාරට එනකොට මීටර් 200ක් විතර එනකොට දකුණු අත පැත්තේ තමයි තියෙන්නේ King Meal කියලා. මම මේ රෙස්ටුරන්ට් එකෙන් කලින් ටෙස්ට් කරලා නැහැ. හරිද? කිසිම කෑමක් ටෙස්ට් කරලා නැහැ. අද තමයි පළවෙනි පාරට ටෙස්ට් කරන්න යන්නේ. ඉතින් ඔන්න අද ගෙනත් තියෙනවා King Meal එකේ chicken cheese කොට්ටුව. මේ small එක තමයි ගෙනත් තියෙන්නේ. ඒකට අපිට හම්බෙලා දිනවා මෙන්න මේ විදිහට. මොකද හොඳ අමුතු item එකක් තියෙනවා. මම දන්නේ නැහැ. කිසිම රෙස්ටුරන්ට් එකක මේ වගේ නම් හම්බෙලා නැහැ. මොකක්ද මම හිතන්නේ chili paste වෙන්න ඕනේ නැතුව තියෙන්නේ. ඒ වගේම sauce packet එකකුත් තියෙනවා. ඔච්චර අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් box එක ගත්තොත් නම් ඔයාලට පේනවා ඇති නිකන් ප්‍රීමියම් quality එකටම තියෙනවා. නිකන් නමේ විදිහටම තියෙනවා. හරිද? King Meal වගේම King වගේම තමයි box එකත් සුපිරි ප්‍රීමියම් quality එකටම තියෙනවා. අර box එකෙන් යම හැම වැල්ලුවම හොඳට තේරෙනවා ප්‍රීමියම් ගතිය. හරිද? ඒ වගේ දන්නේ කෑම කොහොමද දන්නේ. අපි try කරලා බලමුකෝ. මම කලින් මේක ටෙස්ට් කරලා නැහැ කිව්වනේ. මේක උනේ රුපියල් 1000. මේක ඔෆර් එකක් තිබ්බා රුපියල් 300ක ඩිස්කවුන්ට් එකක් තිබ්බා. මම ඔයාලට මේ සයිඩ් එකෙන් දාන්නම් කොහෙන් හරි ස්ක්‍රීන්ෂොට් එක. පික්මි එකෙන් තමයි ගෙන්නගත්තේ. පික්මි ෆුඩ් එකෙන්. අපි ටෙස්ට් කරලා බලමු මේක පොඩ්ඩක් කොහොමද කියලා. කඩේ නම වගේම හොඳට කෑමක් තියෙනවද කියලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. පෝෂන් එක සාමාන්‍යයෙන් ටිකක් හොඳ weight එකකට තියෙනවා. හරිද? හොඳ බරක් තියෙනවා. අවුලක් නෑ වගේ පේනුම නම් අපි බලමු කොහොමද කියලා. චිකන් කෑලිත් තියෙනවා. මෙතන පේනවා මේ සයිඩ් එකෙන් චිකන් කෑල්ලකුත් තියෙනවා. අපිට පේනව නේද? මම හිතනවා හොඳට පේනවා ඇති කියලා. ඉතින් මේකේ මොනවද දන්නේ නැහැ. දින්න පොඩ්ඩක් මේ කල්ලා බලමු මොනවද. ඒකේ තියෙන chili paste තමයි. වෙන මොනව හම්බෙන්නේ නැහැ. මේ cheese කොත්තුවකට. ඒක අමුතු විදිහකට මම පැක් කරලා තියෙනවා. මම වෙන රෙස්ටුරන්ට් වල එහෙම දැකලා නැහැ මේ විදිහට පැක් කරලා එනවා. අපි දැන් ටිකක් දාගමු. ඕන වුණොත් ආයි දාගමු. මේ සෝස් එකක් තියෙන එකත් ඕන වුණොත් දාගමු. පේනුම නම් අවුලක් නැහැ. කැරට් ලීක්ස් එහෙම තියෙනවා සාමාන්‍ය විදිහට. චීසි ගතියට තියෙනවා. හරිද? ඉතින් අපි ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. chili paste ටික පොඩ්ඩක් පැත්තකින් තියාගමු. chili paste එක පැන්ඩහක් ලොකුට නැහැ. ඒක සරට තියෙන chili paste එක. chicken තියෙනවා සාමාන්‍යයෙන් chicken කට්ටක් තියෙනවා. මලුත් තියෙන අවුලක් නැහැ. කටු විතර නෙමෙයි. ඉතින් අපි පොඩ්ඩක් ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. මුකුත් දාගන්න නැතුව නිකන් අපි ටෙස්ට් කරලා බලමු. මේක ටිකක් අර පැන් රහ ගතිය නෑ. අර පැන් රස කියන්නේ අර පැන් රහ ගතියනේ සාමාන්‍ය චීස් කොත්තුවක් එන්නේ. අර මේ ෆ්‍රෙෂ් මිල්ක් එහෙම දාලා එහෙම ගන්නකොට අර පොඩි පැන් රහක් එනවනේ. එහෙම එකක් නෑ. සාමාන්‍යයෙන් රහක් එනවා. අවුලක් නෑ. කන්න පුළුවන්. හොඳයි. ඔය කියන්න දන්න ලොකු වරදක් නෑ එහෙම. අපි පොඩ්ඩක් chili paste ටික දාලා පොඩ්ඩක් mix කරලා බලමු කොහොමද කියලා. අවුලක් නැහැ. මේ ගානට හොඳයි. ගානත් ඉතින් ඒ ලොකු ගානකුත් නෙවෙයි සාමාන්‍යයෙන්. මම හිතන්නේ එතන දැන් පික්මි එකෙන් ඕඩර් කරපු ඉඳලා සාමාන්‍යයෙන් ටිකක් ගාන වැඩිනේ කොහමද එතනට කියලා බැලුවොත් නම් සාමාන්‍යයෙන් මීට වඩා ගාන අඩුයි. මම ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න මේ ප්‍රයිස් වල කොහොමද ගණන් කියලා. හොඳට අර ක්‍රීමි ගතියට තියෙනවා. හරිද? එහෙම අර වේලිච්ච ගතිය මොකුත් නැහැ. හොඳ ක්‍රීමි ගතියට හොඳට තියෙනවා. මම මේ රෙස්ටුරන්ට් එකෙන් try කරන පළවෙනි පාර. හරිද? මීට කලින් මම ඒකේ කිසිම කෑමක් try කරලා නැහැ.
මස්සේම තියෙනවා චිකන් එහෙම හොඳට දාලා දෙනවා පෝෂන් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් හොඳට තියෙනවා හරිද අපි පොඩ්ඩක් මේ සෝස් ටික උත් දාලා පොඩ්ඩක් බලමු කොහොමද රස වෙනස් වෙන්නේ කියලා එතකොට සුපිරියි සෝස් ටිකක් දාලා කනකොට මාර රහයි මවගන්න මේ තියෙන ලොකේෂන් එක ඉස්සෙල්ලා කිව්වා නේද මට මතකත් නැහැ මම කිව්වා කියලා. ඉතින් ගොඩගම හන්දිය ඉඳන් පාදුක්ක පාරේ එන්න ඕනේ. පාදුක්ක පාරේ එනකොට මීටර් 200ක් විතර ඉස්සරහට එනකොට දකුණු අත පැත්තේ තියෙන්නේ කිං මීල් කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ try කරලා නැත්නම් try කරලා බලන්න අවුලක් නැහැ වගේ කෑම හොඳයි මම හිතන්නේ. අනිත් කෑමත් හොඳ ඇති කියලා හිතනවා මේ වගේ. අපි තව චිලි පේස්ට් එකක් එහෙම දාගෙන පොඩ්ඩක් බලමු. චිලි පේස්ට් එක වැඩිපුර දාගෙන බලමු කොහොමද කියලා. චිලි පේස්ට් එක මට සෙට් වෙන්නේ නැහැ. චිලි පේස්ට් එක මම සාමාන්‍ය චිලි පේස්ට් එක රස සාමාන්‍ය අර පැන් රහ වගේ ගතියට තියෙනවද මම ආස. මේක කිසි පැන් රහක් එන්නේ නැහැ ටික සැරගතියක් විතරයි තියෙන්නේ. කොත්තු නම් හොඳයි හරිද? චිකන් එහෙමත් දාලා දිනවා හොඳට. මදි නොකියන්න දාලා දිනවා. පෝෂන් එක ගත්තත් සාමාන්‍යයෙන් හොඳට තියෙන අර ගානට වටිනවා කියන්නේ ඒ ගානට සාමාන්‍යයෙන් වටිනවා මේ වගේ චීස් කොත්තු. අනිත් එක චිකන් එකමත් හොඳට තියෙන හින්දා ගානට වටිනවා. මේ කිසිම ස්පොන්සර් එකක් නෙමෙයි මේ සල්ලි දීලා ගෙන ආවේ. මම ඔයගලන්ට දාන්නම් මේ ස්ක්‍රීන්ෂොට් එක. නැත්නම් හිතා මෙච්චර හොඳ කියන්නේ මේ ස්පොන්සර් එකක් මොකක් හරි එකක්ද කියලා. ස්පොන්සර් නෙමෙයි දැන් මම කවුරුත් ස්පොන්සර් කරන්නේ නැහැ. ඉතින් මට තාම channel එක අලුත් හින්දා. කෑම එක හොඳ නම් හොඳ කියන්න බෑ. හොඳ නැත්තම් හොඳ නැහැ කියනවා. හොඳයි නම් හොඳයි. ආයි බොරු කියන්න ඕනේ නැහැ. මට සෙට් වෙන එක ඔයගොල්ලෝ සෙට් වෙන්න නැති වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ රස වෙනස් වෙනවා. මේ එක්කෙනාට රස වෙනස් වෙන හින්දා එහෙම කියන්න බෑ. මේ ඔක්කොම නම් කන්න බෑ. මේ වින්ද ටික ඉතුරු කරලා මම මේ වීඩියෝ එක නවත්තලා හිමීට කනවා. මොකද ඉතින් කන්න බෑ මට. එක දිගට කාගෙන යන්න ටික අමාරුයි. හරි අපි තා පොඩ්ඩක් විතර කාලා අපි මේ වීඩියෝ එක නතර කරමු.
ගයිස් ඉතින් ඔන්න අදගෙන ආවේ ගොඩගම කිං මීල් එකේ චීස් චිකන් චීස් කොත්තු එක. මම මේකේ ප්‍රයිස් ඔක්කොම ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා වීඩියෝ එක මුල හරිය බැලුවේ නැත්නම් ආයි වීඩියෝ එක මුලට ගිහලා බලන්න මේකේ ප්‍රයිස් එක කොහමද කියලා. ඔයාලා try කරලා නැත්නම් අනිවාර්යෙන් try කරලා බලන්න. චීස් කොත්තු හොඳයි අවුලක් නැහැ. හොඳ ක්‍රීමි ගතියට තියෙනවා. චීස් රහයම හොඳට තියෙනවා අවුලක් නැහැ. චිකන් එහෙමත් හොඳට තියෙනවා. හරිද? චිකන් එහෙම හැමතරම හොඳ ලොකු කෑලි දාලා තියෙනවා. ඒකින්ද අවුලක් නැහැ. පේස්ට් එක මට සෙට් වෙන්නේ නැහැ. චිලි පේස්ට් එක මම පැන්ඩා මදි මං ආස තමන පැන්ඩාට තමයි අර චිලි පේස්ට් එක පැන්ඩා ගතියට තියෙනවා තමයි මං ආස. ඒකට මට ඒක චිලි පේස්ට් එක සෙට් වෙන්නේ නැහැ. අවුලක් නැහැ. උනට සෝස් ටිකක් දාන් කනකොට ඒකට එච්චර අවුලක් නැහැ. රස එච්චර අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ try කරන්න try කරලා බලන්න. ගොඩගම හන්දිය ඉඳන් පාදුක්ක පාර එනකොට මීටර් 200ක් විතර ස්ටාර්ට් වෙනකොට දකුණු අත පැත්තේ තමයි තියෙන්නේ කිං මීල් කියලා. මොකද ඉතින් අද දිනපු වීඩියෝ එක ගැන ඉතින් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. තව ඕගොල්ලෝ දාන්න හොඳ රෙස්ටුරන්ට් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න තියෙන තැන් කොහෙද කියලා. ඉතින් අපි ඒවට ගිහිල්ලා අනිවාර්යෙන් කැම ගියන්ලා ඒවත් රිවිව් එකක් දෙන්නම්. අදට වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ ස්තුතියි. එහෙනම් අපි තව අලුත් මේක රසවත් වීඩියෝ එකක් හම්බ වෙනවට සුබ දවසක්.